නූතන සමාජයේ බොහෝ කාන්තාවන් අධික ඔසප් වේදනාව එහෙම නැත්නම් ඩිස්මෙනෝරියා කියන තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබා ගන්නවා. මේ නිසාම ඇයි එහෙම වෙන්නේ? මොකක්ද වෙනුවෙන් කරන්න පුළුවන් කියලා දැනුවත් කරන්න හිතුණා. ඒ සඳහා අපි ගර්භාෂය ගැන පොඩි දැනුවත් වීමක් වෙලා ඉන්න වෙනවා. ගර්භාෂය ස්තර 3කින් සමන්විත ව්‍යුහයක්. එය මුත්‍රාශයට පිටුපසින් සහ රෙක්ටම් කියන අවයවයට ඉදිරිපසින් පිහිටා තිබෙනවා. ගර්භාෂය කුහරමය ව්‍යුහයක්. එම ව්‍යුහයේ අභ්‍යන්තරයෙන්ම පිහිටි පටකයට අපි කියනවා එන්ඩෝමෙට්‍රියම් කියලා. මාසුද්ධියෙන් පස්සේ මෙම එන්ඩෝමෙට්‍රියම් එක ක්‍රමයෙන් ඝන වෙමින් මහත් වෙමින් වර්ධනය වෙනවා දරුවෙකු පිළිසිඳ ගැනීම අපේක්ෂාවෙන්. මෙලෙස එන්ඩෝමෙට්‍රියම් එක වර්ධනය වෙමින් ගොඩනගන්නේ දරුවෙකු පිළිසිඳගත් විට රෝපණය වීම සඳහා අවශ්‍ය පරිසරය සහ වටපිටාව. කලලය, යුක්තාණුව, එසේත් නැත්නම් දරුවා පිළිසිඳ ගන්නේ රෝපණය වන්නේ මෙම එන්ඩෝමෙට්‍රියම් පටකය මත. නමුත් ගැබ් ගැනීමක් සිදු නොවූ අවස්ථාවක මාසයක් පුරාවටම වර්ධනය වූ එන්ඩෝමෙට්‍රියම් පටකයේ කොටස් මාසයේ අවසානයේ ගැලවිලා යනවා. මේ ගැලවිලා යන කොටස් තමයි ඔබ අවසානයේදී මාසුද්ධිය ලෙස දකින්නේ. මෙය සිදුවන්නේ හෝමෝන නියාමනයක් මගින්. ගැබ් ගැනීමක් සිදු වූ විට මෙලෙස එම පටකය ගැලවී යන්නේ නැහැ. පිට ඔසප් වීම සිදුවන්නේ නැහැ. එන්ඩෝමෙට්‍රියම් කියන පටකයට බාහිරින් එනම් ගර්භාෂයේ බිත්තියේ මැද ඝනව පිහිටා තිබෙන්නේ මයෝමෙට්‍රියම් කියන පටකය. මෙම පේශි පටකය තමයි ගර්භාෂ බිත්තියෙන් 90%ක පමණ ප්‍රමාණයක් නියෝජනය කරන්නේ. ගැබ් ගැනීමක් වුවහොත් මෙම පේශි පටකය ක්‍රමයෙන් විස්තරණය වෙමින් ගර්භාෂයට ඉඩ ලබා දෙනවා දරු ගැබ වර්ධනය වීම සඳහා. මාස 10කට පස්සේ ක්‍රමානුකූලව සංකෝචනය වෙමින් මෙම පේශි පටකය ප්‍රසූත වේදනාව ඇති කරනවා. මෙම පේශි පටකය තිබෙන්නේ ගර්භාෂයේ ඇතුළත තිබෙන ඕනෑම අනවශ්‍ය දෙයක් නිසි කාලයේදී ඉවත් කිරීම සඳහා. ක්‍රමානුකූල පේශි සංකෝචනයක් මගින් මෙම පේශි පටකය ගර්භාෂය තුල තිබෙන අනවශ්‍ය දෙයක් ඉවත් කිරීමට ක්‍රියා කරනවා. ඒ නිසා මාසයක් අවසානයේ ගර්භාෂයේ ඇතුළත බිත්තිය එන්ඩෝමෙට්‍රියම් එක ක්‍රමයෙන් වර්ධනය වෙලා අවසානයේ පිළිසිඳ ගැනීමක් නොවුණු නිසා කැඩී බිඳී යන කොටස් ටික ගර්භාෂයෙන් ඉවත් කිරීමට මෙම මයෝමෙට්‍රියම් පටකය නැත්නම් පේශි පද්ධතිය ක්‍රියා කරනවා. පේශි පටකය සංකෝචන ක්‍රියාවලි දාමයක් හරහා ඇතුළත තිබෙන සියලු දේ පිට කිරීමට උත්සාහයක යෙදෙනවා. එලෙස ඉවත් වන දේ ඔසප් වීම ලෙස ඔබ දකිනවා වගේම එසේ පිට කිරීමට ගර්භාෂ බිත්තිය සංකෝචනය වීම වේදනාවක් ලෙස ඔබ අත්විඳිනවා. ප්‍රසූත වේදනාවක් තරම් නොවුනත් සෑම කාන්තාවකටම ඔසප් වීමේදී සුළු හෝ මධ්‍යම ප්‍රමාණයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එලෙස සුළු හෝ මධ්‍යම ප්‍රමාණයේ වේදනාවක් ඇතිවීම ඔසප් වීමේදී සාමාන්‍ය ලක්ෂණයක් ලෙසයි අපි දකින්නේ. ගර්භාෂයේ පිටතින්ම තිබෙන ආස්තරණය ඔබේ මුඛයේ දක්නට ලැබෙන ආකාරයේ සියුම් ඊටත් වඩා සියුම් ආස්තරණයක්. එය ඊ타ත්ම තුනී ඔබගේ උදර කුහරය පුරාම දක්නට ලැබෙන ආස්තරණය වන පෙරිටෝනියම් පටකය හා අඛණ්ඩව සම්බන්ධ වෙලා තිබෙනවා. මේ ඔබ දකින්නේ ගර්භාෂ බිත්තියේ ව්‍යුහයේ හරස්කඩ පෙනුමක්. මෙහි අභ්‍යන්තරයෙන්ම ඊතලය යොමු කරලා තිබෙන්නේ එන්ඩෝමෙට්‍රියම් කියන පටකයට. තද රතු පාටට හුරු දුඹුරු පාටකින් ඔබට නිරීක්ෂණය වන එම පටකය ඊතා තුනී පටකයක්. එය තමයි එන්ඩෝමෙට්‍රියම් කියලා හඳුන්වන්නේ. ඊට පිටතින් ඊතලය යොමු කොට තිබෙන්නේ ඝන ව්‍යුහයක් වන මයෝමෙට්‍රියම් කියන පේශි පටකයට. මෙහි ඊතලයක් යොමු කොට නැති වුණත් ඊ타ත්ම සියුම් පටකයක් ඔබට හරස්කඩ ව්‍යුහය බැලීමට නොහැකි තරම් සියුම් පටකයකින් තමයි පිටස්තරම පටකය නිරූපණය වෙන්නේ. අපි දැන් දන්නවා මාසයක් අවසානයේ ගැබ් ගැනීමක් අපේක්ෂාවෙන් වර්ධනය වූ එන්ඩෝමෙට්‍රියම් නම් ගර්භාෂයේ අභ්‍යන්තර පටකය ගැබ් ගැනීමක් සිදු නොවූ නිසා කැඩී බිඳී යාමත්
එලෙස ගැලවී යන එන්ඩෝමෙට්‍රියම් පටකය ගර්භාෂය නිවත් කිරීම සඳහා මයෝමෙට්‍රියම් නම් පේශි පටකය ක්‍රියා කිරීම නිසා ඇතිවන වේදනාවත් සමග ඇතිවන තත්ත්වය මාසුද්ධිය කියලා හඳුන්වනවා. මෙලෙස පේශි සංකෝචනය සිදුවන්නේ ප්‍රොස්ටග්ලැන්ඩින් ශ්‍රාවය වීම නිසා. ප්‍රොස්ටග්ලැන්ඩින් ශ්‍රාවය වීම හෝමෝන සමායෝජනයක් හරහා සිදුවෙනවා. ඔසප්වීමට මොහොතකට කලින් වැඩිපුර ශ්‍රාවය වන ප්‍රොස්ටග්ලැන්ඩින් ඔසප්වීම පටන් ගැනීමෙන් පසු ශ්‍රාවය ක්‍රමක්‍රමයෙන් අඩු කර ගන්නවා. ප්‍රොස්ටග්ලැන්ඩින් සාන්ද්‍රණයට අනුව පේශි සංකෝචනයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. සාන්ද්‍රණය වැඩි වන විට වැඩි ප්‍රබලතාවයකින් පේශි ක්‍රියාත්මක වන නිසා වැඩිපුර වේදනාවක් දැනෙනවා. ඩිස්මෙනෝරියා එහෙම නැත්නම් අධික ඔසප් වේදනාව ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුව තමයි මෙම ප්‍රොස්ටග්ලැන්ඩින් ශ්‍රාවය අධික වීම. අධික ඔසප් වේදනාව අවස්ථා දෙකකට බෙදලා අපි සාකච්ඡා කරනවා. මූලික අවස්ථාවේ අධික ඔසප් වේදනාව සහ ද්විතීක අවස්ථාවේ අධික ඔසප් වේදනාව යනුවෙන් එම කොටස් දෙක වෙන්කොට සලකා බැලිය හැකියි. අපි මුලින්ම මූලික අවස්ථාවේ අධික ඔසප් වේදනාව යනු කුමක්දැයි සලකා බලමු. ගර්භාෂයේ හෝ ඒ අවට වෙනත් හේතුවක් නොමැතිව ප්‍රොස්ටග්ලැන්ඩින් ශ්‍රාවය අධික වීම නිසා පමණක් හේතු කොටගෙන ඇතිවන අධික මාසික ඔසප් වීමේ වේදනාව අපි හඳුන්වනවා මූලික අවස්ථාවේ අධික ඔසප් වේදනාව කියලා. මෙය තමයි අප සමාජයේ බහුලවම දක්නට ලැබෙන තත්ත්වය. මූලික අවස්ථාවේ අධික ඔසප් වේදනාවේදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? උදරයේ පහළ ප්‍රදේශයේ ක්‍රමාකුංචන ආකාරයේ එහෙමත් නැත්නම් උලකින් අනිනව වගේ දැනෙන වේදනාවක්. එම වේදනාව උකුල් හන්දිවලට, පිටකොන්දට, ඒ වගේම කලවාවල ඇතුල් පැත්තට සම්ප්‍රේෂණය වූ වේදනාවක් ලෙස දැනෙන්නත් පුළුවන්. මෙම වේදනාව විටින් විට අඩු වෙන්න ඒ වගේම වැඩි වෙන්න පුළුවන්. බොහෝ විට මෙවැනි අධික ඔසප් වේදනාවක් දැනෙන්න පටන් ගන්නේ පළමු ඔසප් වීමෙන් මාස 6ක් හෝ එහෙම නැත්නම් අවුරුදු 2ක් පමණ කාලයක් ඉක්ම ගිය පසුවයි. මතක තබා ගන්න සුළු හෝ මධ්‍යම ප්‍රමාණයේ ඔසප් වේදනාවක් ඇතිවීම ලෙඩක් නෙවි සාමාන්‍ය තත්වයක්. නමුත් ලෙඩක් වෙන්නේ අසාමාන්‍ය වෙන්නේ අධික වේදනාවක් ඇති වූ අවස්ථාවකදී පමණයි. එම වේදනාව ඔබේ පාසල් යාම, රැකියාවට පිටත් වීම, ඒ වගේම එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු, ජීවිතයේ රසවින්දනයට බාධාවන් එල්ල කරනව නම් එය අධික ඔසප් වේදනාවක් ලෙස සලකා කටයුතු කළ හැකියි. මා සඳහන් කළ මූලික අවස්ථාවේ ඔසප් වේදනාව ඔසප් වීමට මොහොතකට පෙර පටන්ගෙන දින 1ත් 3ත් අතර කාලයක් පැවතිය හැකියි. ඉතා සුළු පිරිසකට එය ඔසප් වීමට දිනකට පමණ පෙර සිට පටන් ගත හැකියි. වේදනාවට අමතරව දැනෙන රෝග ලක්ෂණ මොනවාද? වමනය වගේ ගතියක් දැනීම, වමනය, බඩ බුරුලෙන් යාම, මලබද්ධය ඇතිවීම, හිසේ කැක්කුම, ඒ වගේම කරකැවිල්ලක් වගේ ඇතිවීම, අධික තෙහෙට්ටු ගතියක් දැනීම වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහරුන්ට මනස ආශ්‍රිතව ඇතිවන රෝග ලක්ෂණ කිහිපයක් ඇතිවිය හැකියි. වැඩි සංවේදී බවක් ඇතිවීම, නොරිස්සුම් ගතියක් විද්‍යමාන වීම, සමහරුන්ට ආතතියක්, ඒ වගේම අධික කලබලකාරී ගතියක් ඇතිවීම දක්නට ලැබෙනවා. මූලික අවස්ථාවේ අධික ඔසප් වීමට බලපාන හේතු මොනවාද? වයස අවුරුදු 12ට අඩු වයසකදී ප්‍රථම ඔසප් වීම සිදුවීම, ගර්භාෂය කිසි දිනක ගැබ්ගෙන නොතිබීම, දුම්පානය සහ මද්‍යසාර පානය සිදු කිරීම, අක්‍රමවත් ඔසප් චක්‍රයක් පැවතීම සහ දීර්ඝ කාලයක් සතියක පමණ කාලයක රුධිරය පිටවීමක් දක්නට ලැබීම, වයස අවුරුදු 20ට වඩා අඩු අය වීම, මවට සහ සහෝදරියන්ට මෙම තත්ත්වය තිබීම. මෙම තත්ත්වය වයසට යත්ම ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ වගේම දරු පිළිසිඳ ගැනීමකින්, දරු ප්‍රසූතියකින් පස්සේ මෙම වේදනාව බොහෝ විට අඩු වෙලා යනවා. අපි දැන් බලමු මා සඳහන් කළ දෙවන අවස්ථාව අධික ඔසප් වීමේ වේදනාවේ ද්විතීක අවස්ථාවේදී ඇතිවන තත්වයන් මොනවද කියලා. ඔසප් වේදනාවේ ද්විතීක අවස්ථාව ඇතිවන්නේ බොහෝ විට
ගර්භාෂයේ හෝ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඇතිවන කුමක් හෝ රෝගී තත්වයක් නිසා. උදාහරණයක් ලෙස අපි එක් අවස්ථාවක් සැලකුවහොත් එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්වයේදී මෙලෙස අධික වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මුලින් සඳහන් කළ ගර්භාෂයේ අභ්‍යන්තරම ව්‍යුහය එන්ඩෝමෙට්‍රියම් කියන පටකය සාමාන්‍යයෙන් පිහිටන්නේ ගර්භාෂයේ අභ්‍යන්තර ව්‍යුහයේ පමණයි. නමුත් අසාමාන්‍යයෙන් මෙය අභ්‍යන්තරයට අමතරව ගර්භාෂයේ පිටතින් සහ විවිධ ස්ථානවල පිහිටා තිබෙන්න පුළුවන්. ඔබ මේ දකින්නේ ගර්භාෂයේ අභ්‍යන්තරම පටකය වන එන්ඩෝමෙට්‍රියම් එක අභ්‍යන්තරයට අමතරව ගර්භාෂයේ පිටතින් විවිධ ස්ථානවල පිහිටා තිබෙනවා වම් පැත්තේ. ඒ වගේම දකුණු පැත්තේ ඔබට දකින්න පුළුවන් ගර්භාෂ බිත්තියෙත් පේශි පටකය තුලත් තැන් තැන්වල මෙම අභ්‍යන්තර පටකය අසාමාන්‍ය ලෙස පිහිටා තිබෙනවා. මෙලෙස විවිධ තැන්වල පිහිටා ඇති එන්ඩෝමෙට්‍රියම් පටකය අභ්‍යන්තරව පිහිටා ඇති එන්ඩෝමෙට්‍රියම් පටකය හා සමානව හෝමෝනවලට සංවේදී වෙමින් මාසයක් පුරාවට ක්‍රමයෙන් වර්ධනය වෙනවා. මාසයක් පුරාවට වර්ධනය වූ මෙම එන්ඩෝමෙට්‍රියම් පටක මාසය අවසානයේ ගැලවී යනවා. එම සියලුම ස්ථානවල මෙම සිද්ධිය සිද්ධ වෙනවා. එවිට එම ස්ථානවල තුවාල සිදු වෙනවා. මේ සිදුවන තුවාල නිසා ඇතිවන වේදනාව අධික ඔසප් වේදනාවක් ලෙස ඔබට දැනෙනවා. ඔබ දැක්ක මෙම එන්ඩෝමෙට්‍රියම් කියන පටකය මයෝමෙට්‍රියම් පටකය පේශි පටකය තුල ගිලී අස්වාභාවිකව පිහිට ඇති අවස්ථා. එම අවස්ථාවලදී ගර්භාෂය ඉදිමෙනවා. ඒ වගේම අධික වේදනාවක් දක්නට ලැබෙනවා ඔසප් වීමේදී. ඒ වගේම සමහරුන්ට අසාමාන්‍ය තත්වයක් වන ගර්භාෂයේ ඇතුළත හැදෙන ගෙඩි වැනි ව්‍යුහයක් දක්නට ලැබෙනවා. පිළිකාමය නොවන මෙම ගෙඩි ගර්භාෂ කුහරය ඇතුළ තුල ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඒ වගේම මැද බිත්තියේ ඒ වගේම පිටත බිත්තියේ විවිධ ස්ථානවල දක්නට ලැබෙනවා. මේවාට අපි ෆයිබ්‍රොයිඩ් ගෙඩි කියලා කියනවා. මෙන්න මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි පිහිටීම නිසාද ඔබට අධික ඔසප් වේදනාවක් දැනෙන්න පුළුවන්. මෙම රූපයෙන් ඔබට පැහැදිලිව පේනවා ගර්භාෂය තුල කුහරය තුල ඒ වගේම ගර්භාෂ බිත්තිය තුල ඒ වගේම බාහිරින් මෙම ගෙඩි ෆයිබ්‍රොයිඩ් ගෙඩි හටගන්න පුළුවන්. මෙම ගෙඩි තිබීම නිසා අධික ඔසප් වේදනාවක් ඔබට දැනෙන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂය ඇතුළත ගර්භාෂය පිටත ඇතිවන ආසාදන නිසාද අපට අධික ඔසප් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේවට අපි කියනවා pelvic inflammatory disease කියලා. මේවා බැක්ටීරියා ආසාදන. මේ නිසා මේවාට නිසියාකාරව ප්‍රතිකාර ගැනීම ඉතාමත්ම වැදගත්. තවත් අවස්ථාවක් තිබෙනවා අධික වේදනාව ඇතිවීමට ගර්භාෂයේ ගැබ් ගෙල සිහින් වීම. එවිට ගර්භාෂයේ ඇතුළත ඇති පිටකිරීමට අවශ්‍ය වන කොටස් පිටකිරීම සඳහා ගර්භාෂ බිත්තිය තදින් සංකෝචනය වෙනවා. නමුත් එම සංකෝචනය වන ප්‍රමාණයට අනුකූලව අභ්‍යන්තර කොටස් පිටවීමක් සිදු වෙන්නේ නැහැ. ඇතුළත පීඩනයක් එම නිසා නිර්මාණය වීමෙන් වේදනාවක් හටගන්නවා. සමහරුන්ගේ ගර්භාෂය උපතින්ම අක්‍රමවත්ව පිහිටනවා. එවැනි අවස්ථාවක මෙවැනි වේදනාවක් අධිකව දැනෙන්න පුළුවන්. දැන් අපි බලමු ද්විතීක අවස්ථාවේදී සහ ප්‍රාථමික අවස්ථාවේදී ඇතිවන රෝග ලක්ෂණ වල වෙනසක් තිබේද කියලා. මෙම ද්විතීක අවස්ථාවේ ඇතිවන වේදනාව ඔසප් වීමට දින 2කට පෙර සිට පටන්ගෙන ඔසප් වී රුධිර වහනය අවසන් වන තෙක්ම හෝ ඊටත් පසුව දින 2ක් පමණ පැවතීමට ඉඩ තිබෙනවා. ඔබ දන්නවා ප්‍රාථමික අවස්ථාවේ වේදනාව ඔසප් වීමට මොහොතකට හෝ කලාතුරකින් දිනකට පමණ පෙර පටන්ගෙන දිනක් දෙකක් තිබී අවසන් වෙනවා. ඒ හැර අවස්ථා දෙකේදීම සිදුවන අනෙකුත් රෝග ලක්ෂණ එක හා සමාන වෙන්න පුළුවන්. සෑම මාසකම ඇතිවන වේදනාව බොහෝ අවස්ථාවල ප්‍රාථමික අවස්ථාවට සම්බන්ධයි. හොඳයි අපි බලමු මෙම රෝගය සහ ඊට සම්බන්ධ හේතු රෝග විනිශ්චය කරන්නේ සොයාගන්නේ කොහොමද කියලා. වෛද්‍යවරයාගේ දැනුම අත්දැකීම් සහ විශ්ලේෂණාත්මකව තීරණ ගැනීමේ චින්තන ශක්තිය උපයෝගී කොටගෙන රෝගියා පවසන කරුණු විශ්ලේෂණය කිරීමෙන්
යම් රෝග විනිශ්චයකට එළඹීමට හැකියාව තිබෙනවා. ඒ වගේම රෝගියා පරීක්ෂා කිරීමෙන් යම් යම් නිගමනයන්ට එළඹෙන්න හැකියාව තිබෙනවා. ගර්භාෂය ඇතුළත නිරීක්ෂණය කළ හැකි උපකරණ තිබෙනවා. එම උපකරණ මගින් ගර්භාෂය ඇතුළත නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. ස්කෑන් කිරීම මගින් ගර්භාෂය තුල ඒ වගේම ගර්භාෂය පිටත තිබෙන ප්‍රශ්න හඳුනාගත හැකියි. ඒ වගේම ලැපරොස්කොපික් පරීක්ෂණ මගින් අභ්‍යන්තර ව්‍යුහයන් පරීක්ෂා කිරීම වගේම ශල්‍ය කර්ම සිදු කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම MRI පරීක්ෂණ මගින් ඉතා සියුම් ව්‍යුහයන් පවා නිරීක්ෂණයකට ලක් කළ හැකියි. මෙම ඔසප් වේදනාවේදී ඇතිවන සංකූලතා මොනවාද කියලා අපි දැන් බලමු. වේදනාව පමණක් නම් එයින් ඔබට සංකූලතාවයක් ඇති වෙන්නේ නැහැ. බොහෝ විට ප්‍රාථමික අවධියේ වේදනාවක් නිසා නම් ඔබට කිසිදු සංකූලතාවයක් ඇතිවන්නේ නැහැ. මෙම අධික වේදනාව නිසා ඔබට පාසල් යාමට අපහසුතා ඇති වෙනවා නම්, රැකියාවට පිටත් වීම සඳහා අපහසුතා ඇති වෙනවා නම්, රැකියාව කර ගැනීමට අපහසු තත්වයක් උදා වෙනවා නම්, ඒ වගේම ඔබේ ජීවිතයේ රස විඳීමට, ඔබේ ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු සිදු කර ගැනීමට විශාල බාධාවක් පැමිණෙනවා නම් ඒ සඳහා යම් ප්‍රතිකාරයක් කළ යුතුයි. නමුත් මෙම වේදනාව පිටුපස සැඟවුණු වෙනත් රෝගයක් තිබේ නම්, ඒ කියන්නේ ද්විතීක අවස්ථාවේ රෝගයක් නම් එම හේතුව කුමක්දැයි අප සොයාගත යුතුයි. සොයාගෙන එම හේතුව නැති කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කළ යුතුයි. හේතුව බරපතල තත්වයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අදාළ හේතුව සොයාගෙන ඊට නිසි ප්‍රතිකර්ම කිරීමට අප යොමු විය යුතුයි. හේතුව අසාමාන්‍ය භයානක තත්වයක් නොවේ නම් වේදනානාශක පමණක් ලබාගෙන ඔබට දිවි ගෙවීමට හැකියාව ලැබෙනවා. නමුත් හේතුව සොයාගෙන ප්‍රතිකාර කළ යුතු තත්වයක් නම් තිබෙන්නේ ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යයි. එසේ නොකර සිටීමෙන් සංකූලතා ඇතිවිය හැකි. සමහර විට ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම් සිදුවීම, පැලෝපිය නාලයේ ගැබ් ගැනීම් සිදුවීම, මද සරු බව ඇතිවීම ආදී කරුණු ඔබට බලපාන්න පුළුවන්. මෙම තත්වයන් ප්‍රතිකාර නොගෙන දීර්ඝ කාලයක් පවත්වාගෙන ගියහොත්. අපි බලමු මේ සඳහා තිබෙන ප්‍රතිකාර ක්‍රම මොන වගේද කියලා. සාමාන්‍ය ඔසප් වේදනාවක්, ඒ කියන්නේ සුළු හෝ මධ්‍යම ප්‍රමාණයේ ඔසප් වේදනාවක් මාසිකව තිබෙන කාන්තාවන් සියලු දෙනාම නිරෝගී අය වුවත් ඔවුන් එම සුළු අපහසුතාවයේ උවද මැඩ පවත්වා ගැනීමට පැරසිටමෝල් ඖෂධයක් ඒ අදාළ දින දෙක තුන හෝ කාලය තුල ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඔවුන් ඒ සඳහා දුකක් විඳිය යුතු නෑ. එසේ පැරසිටමෝල් ඖෂධය දින කිහිපයක් ලබා ගැනීමෙන් ඔබට කිසිදු සංකූලතාවයක්, දරුපල හිමිවීමක්, ඒ වගේ මිත්‍යා මතවලට ඉඩක් නැහැ. ඔබට එවැනි ඖෂධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් ප්‍රාථමික අවස්ථාවේ අධික ඔසප් වේදනාවක් පවතින අය ලබාගත යුත්තේ ඉබියුප්‍රොෆන් නැමැති ඖෂධයයි. ඉබියුප්‍රොෆන් ඖෂධය මගින් ප්‍රොස්ටග්ලැන්ඩින් වල ක්‍රියාකාරීත්වය අඩු කරනවා වගේම වේදනාවත් අඩු කරනවා. වැදගත් දේ තමයි මෙම වේදනානාශක වේදනාව පටන්ගත් මොහොතේ සිට ලබාගත යුතුයි. වෛද්‍යවරයෙකු හමු වී වඩා සාර්ථකව වේදනාව පාලනය කර ගැනීමට යොමු වෙන්න කියලා මම ඔබට ආරාධනා කර සිටිනවා. හෝමෝන ප්‍රතිකර්ම ලෙස උපත්පාන පෙති ලබා දෙන අවස්ථා තිබෙනවා. මෙලෙස උපත්පාන පෙති ලබා ගන්නා තරුණ විවාහ නොවූ දූ වරුන් සිටිය හැකි. ඔවුන් දිහා වපර කෝණයෙන් බලන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. වේදනාව අධික විට මද රස්නේ උණු වතුර බෝතලයක් උදරයේ පහළ ප්‍රදේශයේ මත තබාගෙන සිටීම ප්‍රායෝගිකව ඵලදායී කියලා සොයාගෙන තිබෙනවා. එම දිනවල වැඩිපුර විවේකය ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. කැෆේන්, කෝපි අඩංගු ආහාර වලින් වැළකී සිටීම වැදගත්. සිගරට් සහ මද්‍යසාර භාවිතයෙන් වැළකී සිටින්න ඕන. උදරයේ පහළ කොටසට යම් සම්බාහනයක් ලබා දීමෙන් වේදනාව අඩු කරනවා කියලා සොයාගෙන තිබෙනවා. නිරන්තර ව්‍යායාම කිරීමෙන් මෙම වේදනාවෙන් මිදීමට අවස්ථාව ලැබෙනවා කියලා සොයාගෙන තිබෙනවා. එම දිනවල පමණක් ව්‍යායාම කිරීම ගැන නෙවි මේ සඳහන් කරන්නේ. දිනපතා ව්‍යායාම කරන අයට මෙම වේදනාව අඩුවෙන් දැනෙනවා කියලා සොයාගෙන තිබෙනවා. යෝගා ව්‍යායාම වල නිරත වීමත් සහනයක් ලෙස සොයාගෙන තිබෙනවා. මෙම අවස්ථාවලදී රිලැක්සේෂන් සහ බ්‍රීදිං එක්සර්සයිසස් හොඳයි කියලා කියනවා. කොළ එළවලු, ඒ වගේම නැවුම් පළතුරු, ඒ වගේම ග්‍රීන් ටී ගුණදායකයි කියලා පවසනවා.
මෙම රෝගයෙන් මිදීමට සමහරට යම් අවස්ථාවන් වලදී ශල්‍ය කර්ම පවා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ෆයිබ්‍රොයිඩ් වගේ තිබෙන තත්වයකදී ඒවා ඉවත් කිරීමට ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙනවා. අපි බලමු මෙවැනි තත්වයන් ඇතිවීම වළක්වා ගන්නේ කොහොමද කියලා. දන්න තේරෙන කාලේ ඉඳලා සමබල ආහාර වේලක්, කොළ එළවලු, නැවුම් පළතුරු සහිත ස්වාභාවික ආහාර වේලක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් තිස්සේ පුරුදුව සිටින අයට ලොකු සහනයක් මෙම රෝගවලින් ලැබෙනවා කියලා සොයාගෙන තිබෙන නිසා ඔබේ ආහාර රටාව දන්න තේරෙන කාලේ ඉඳලා වෙනස් කර ගැනීමට උත්සුක වෙන්න. පාසල් සමය තුල ව්‍යායාම වල ඔබ නිරත වුණාට ඉන් පසුව ව්‍යායාම මග හරිනවා. එලෙස කරන්න එපා. පාසල් සමයෙන් පස්සේ ඔබ නිරන්තරව සිදු කරන ව්‍යායාමයකට යොමු විය යුතුයි. ඔබේ නිරෝගී පැවැත්ම සඳහා එවැනි අයට මෙවැනි ප්‍රශ්න වලින් මිදී සහනයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබට අධික ඔසප් වේදනාව ගැන හොඳ වැටහීමක් ලැබුණ කියලා මට විශ්වාසයි. මගේ ඊළඟ වීඩියෝ නැරඹීමට YouTube channel එක subscribe කරලා තියාගන්න. මෙම වීඩියෝ නැරඹීම ගැන මම ඔබට හෘදයාංගමව ස්තුති කරනවා.